මේ ලෝකෙ මිනිස්සු තුල කෙනෙකුට තෝ කියලා කතා කරන්න වුණා නම් කතා කරන්න උනේ පිට කෙනෙකුටද ළඟින් හිටපු කෙනෙකුටද? ළඟම ඉන්න කට්ටිය. පාරේ යන මිනිස්සුන්ට තෝ කියලා කතා කරනවද? අපි එහෙම කතා කරන්න බයයි අපි අපි කතා කරන්නේ බය නැහැ. නැතුව කතා කරන්නේ ආවේග පිට කරන්නේ කාත් එක්කද? ළඟම ඉන්න පිරිසත් එක්ක. වැදගත්ම කාරණය. පළවෙනියටම පුරුදු වෙන්න අහගන්න. වෛරය පිට කරේ ජීවිතේ ඉස්සරලම කාත් එක්කද? කේන්ති ඇති උනේ කාත් එක්කද? ළඟම අයත් එක්ක. කවුද ළඟම හිටියේ? අම්මයි තාත්තයි. ඉස්සරලම කේන්ති අපේ ජීවිතේ පිට කරේ කාත් එක්කද? අම්මත් එක්ක. ළමයි උදේට බත් එක දාලා ඉස්කෝලේට යන්නේ නැද්ද? අනිවාර්යයෙන්. ඉස්කෝලේ ඇරලා ආපු ගමන් දොර වහගෙන බුදිය ගන්නේ නැද්ද? එහෙම කරනවා සොම්. කණ්ඩ කිව්වට නොකා ඉන්නේ නැද්ද? කාත් එක්කද කේන්තිය පිට කරන්නේ? අම්මත් එක්ක. අම්මත් ඊළඟට කේන්තිය පිට කරන්නේ සහෝදරොත් එක්ක. කුහකකම කියන එක අඳුරගත්තේ කොහෙන්ද? ඊර්ෂ්‍යාව කියන එක අඳුරගත්තේ කොහෙන්ද? මල්ලිට දෙනවා මට නෑ කියන්න පටන් ගන්නවා. පැහැදිලිද ඔබතුමල්ලට මේ ආරයයි පරිසරයයි කොච්චර වැදගත්ද? එහි ආබුදුර. ආරය පරිසරය කොච්චර වැදගත්ද කියනවා නම් බුදු වෙන්නත් බලපානවා. දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට එන්න හදනකොට දෙවිවරු ගිහින් ආරාධනා කරනවනේ බෝධිසත්වයන්ටනේ. කාලෝ යන්තේ මහාවීරනේ උප්පජ්ජමාතු කුච්චය. මොනවාද බලන්න කියන්නේ? කාලය, නේ, දීපය, කුලය, දේශය මොනවාද? ආරයයි පරිසරයයි. බුදු වෙන්නත් මනුස්ස ලෝකේ උපදින්න නම් මොකද්ද හොඳට තියෙන්න ඕන? ආරයයි පරිසරයයි. මේ හැම ප්‍රශ්නයකටම මුල අපේ ගෙවල් වල ආරයේ පරිසරයේ ගැටලු. අපි අහනවා දැන් ඔය ළමයි මොකටද ඔය කේන්ති ගන්න? දැන් කෙලෙහිගුණ අමතක වුණාම කේන්ති යනවා. හැම කෙනෙක්ම මෙතනින් ඇහුවොත් කියයි ඔය සමහරු කියනවා අම්මා තාත්තා අපිට මොනවද කෙරුවේ කියලා. සෑහෙනට ඇහිලා තියෙන ඔය ප්‍රශ්නේ. සමහර වෙලාවට කියවෙනවා ඉතින් හැදුවනම් කරන්න එපැයි. ඒක ඒගොල්ලෝගේ වගකීම. ඒක වගකීමනේ. කොහොම අනුවේදනීය සිද්ධියක් වුණා. මම මෑතකදී රෝහලකට ගියාට පස්සේ මිනිස්සුන්ට මතක තියෙන්නේ අවුරුදු 20න් උඩ මතක නැහැ. මිනිස්සුන්ට අවුරුදු 5න් උඩ මතක නැහැ. අර තාත්තා ළමා වාට්ටුවට ගියේ. තාත්තා එනවා පොඩි එකා බලන්න. අම්මත් පොඩි එකා තාත්තට දීලා අම්මා යනවා ඇඟපත හොද ගන්න. එහෙම නෙවෙන්නේ නේ. ගෙදරින් කවුරු හරි ආපුවාමනේ අම්මා යන්නේ ඒ කටයුතු කරගන්න. තාත්තා පොඩි එකා දෝතට අරගෙන ඉන්නවා. මම දැක්කා පොඩි එකාගේ මූණ කටට අරගෙන පොඩි කාලේ පොඩි උන්ට හෙම්බිරිස්සා වැදුනාම හොටු සූරන්නේ කොහොමද? මේ නහයට අත තියලා සූරන්න කියනවද? බෑ. ඒක අම්මා තාත්තා කරන්න ඕනේ දෙයක්. ඒක අම්මා තාත්තා කරන්නේ නහයට කට තියලා අදින එක කරන්නේ. උඩට අදිනවා. ඕක කාටද මේ ලෝකේ කරන්න පුළුවන්? අම්මටයි තාත්තටයි. අපිට මතකද අපේ පොඩි කාලේ මැරෙන්න යනකොට නහය හිර වෙලා කට පුරවල හොටු සීරුවා නම් හොටු සීරුවේ කවුද? අපේ අම්මා හරි අපේ හරි තාත්තා හරි. වෙන කාටද ඕක කරන්න පුළුවන්? අඩුතරමේ දෙමාපියෝ වෙනුවෙන් අපිට අපව එක කරන්න බැරි වෙනවා. දරුවන්ට බෑ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න. අම්මයි තාත්තයි දරුවෝ වෙනුවෙන් මගේ මේ දෑහැට දැකපු එක. මේ ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ඕවා කරලා තියෙනවා. අරුමයක් නෙමෙයි. ඒක දෙපාරක් හිතන්නේ නැහැ. කාටද මතක අපි ඔහොම හැදුනේ කියලා? විශ්ස පැනපු ගමන් කියනවා අම්මා ගිහිල්ලා අක්කගේ දරුවෝ බැලුවලු අයියාගේ දරුවෝ බැලුවලු මගේ ළමයි බලන්න ආවේ නෑලු. වෛර බඳිනවා. අපේ හැමතුන්නේ මට හිතෙනවා මේ අම්මලා තාත්තලා අපිට ඔක කියන්නේ නැති එකද ප්‍රශ්නේ කියලා. අපිට කවදාකවත් කියලා නෑනේ මම ඔයා වෙනුවෙන් මම මේවා කරා. ඒකනේ අහන්න අපි හැමෝටම මොනවද කරේ කියලා. මාතා යතා නියං ඒක පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. මව්වරු කොහොමද දරුවෝ හදන්නේ? ඇල්ලතර වීදුරුවක්වත් බලාගෙන නෙවෙයි. ඒයි. අම්මලා කොහොමද කිරි දෙන්නේ? තාත්තලා කොහොමද පෝෂණය කරන්නේ? දෙමව්පියෝ කොහොමද දරුවෝ පෝෂණය කරන්නේ, වර්ධනය කරන්නේ, ලොකු මහත් කරන්නේ? කිසිම දෙයක් බලාගෙන නෙමෙයි. කිසිම ප්‍රතිලාභයක් බලාගෙන නෙමෙයි. අඩුම තරමේ දරුවන්ගෙන් ගුණයක්වත් අහන්න ඒ හිත්වලට ඕනකමක් නැහැ. එකම දේ තමයි අවශ්‍ය දේ. ලෙයින් මසින් ජාතක කරපු දරුවෝ උස්මහත් වෙනවා දකින්න එක තරම් අම්මට තාත්තට වෙන සතුටක් නැහැ. ඒ හින්දා
වෛරය පිරිමහන එක නවත්තන්න ගෙදරින්. වෛරය පිරිමහන එක නවත්තන්න සහෝදරයොන්ගේ අය වෛරයක් ඇති වෙන්නේ.